මේ ලෝකේ ඉන්න දරුණුම මිනිහව මම ඔයාට පෙන්වන්නද. ඔයාව වට්ටන්න බලන් ඉන්න, ඔයාගේ හීනවලට hina වෙන, ඔයාව හැමදාම එක තැන හිර කරලා තියෙන ඒ කාලකන්ණි සතුරව මම අද ඔයාලට පෙන්වන්නම්. ඉතින් ඒ හතුර කවුද කියලා බලන්න වීඩියෝ එක ස්කිප් නොකර වීඩියෝ එක අවසානය වෙනතෙක් බලන්න. මම මුලින්ම චූටි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔයාගේ දියුණුවට බාධා කරන, ඔයාගේ හීනවලට වැටබඳින, ඔයාව හැමදාම එකම තැන නතර කරලා තියෙන ලොකුම සතුරා කවුද? ඔයා හිතන විදියට ඒ අසල්වැසියද? ඔයාගේ තරඟකරුවද? එහෙමත් නැත්නම් මේ රටේ ආර්ථිකයද? සමහර විට ඔයා හිතයි ඒ අසල්වැසිය කියලා. නැත්නම් ඔයාට බාධා කරන වෙනත් කෙනෙක් කියලා. නමුත් ඇත්තම කතාව ඒක නෙවෙයි. ඔයාගේ ජයග්‍රහණයේ මාවතේ හරහට ඉන්න ලොකුම සතුරා ඉන්නේ ඔයාට පිටතින් නෙවෙයි. ඔයාගේ ඇතුළෙමයි. හැමදාම උදේට ඔයා කණ්ණාඩියෙන් දකින ඒ රූපය තමයි ඔයාගේ ලොකුම සතුරා. ඒ සතුරා තමයි අද නෙවෙයි හෙට කරමු කියලා ඔබව නතර කරන්නේ. ඒ සතුරා තමයි මට මේක කරන්න බැරි වෙයි කියලා ඔයාගේ කන් අස්සේ රහස් කියන්නේ. ඔයාගේ එකම සතුරා ඔයාමයි. අපි දැන් බලමු අපේ සතුරව හඳුනාගන්නේ කොහොමද කියලා. අපි ඇයි අපේම සතුරා වෙන්නේ? අපේ හිත ඇතුලේ ඉන්නවා ඉතාමත් භයානක චරිත තුනක්. අංක 1 බය. මට මේක කරන්න බැරි වෙයිද? අනිත් අය මොනවා හිතයිද කියන බය අපේ ගමන නතර කරනවා. ඊළඟට අංක 2 අලසකම. අද නෙවෙයි හෙට කරන්නම් කියන ඒ කම්මැලිකම තමයි අපේ කාලේ හොරකම් කරන ලොකුම හොරා. අංක 3 සැකය. තමන්ගේ දක්ෂතාවය ගැන තමන්ටම සැකයක් තියෙනවා නම් ලෝකයේම ඔබව විශ්වාස කළත් ඔබට දිනන්න බෑ. අපි හිතනවා අපේ සතුරෝ ඉන්නේ එළියේ කියලා. නමුත් ඇත්තම සතුරා ඉන්නේ අපේ අලසකම ඇතුලේ. අපේ බය ඇතුලේ. අපි වැඩක් පටන් ගන්න කලින්ම අසාර්ථක වෙයිද කියලා හිතන ඒ සැකය තමයි අපේ හීන මරාදාන මිනිමරුවා. ඔයාව අසාර්ථක කරන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ. ඔයා විසින්ම ඔයාව අසාර්ථක කරගන්නාත් එක්ක. ලෝකේ ඕනෑම කෙනෙක් ඔයාට බෑ කිව්ව ඔයාට පුළුවන් ඒක බොරු කියලා ඔප්පු කරන්න. හැබැයි ඔයාටම බෑ කියලා කියාගත්තොත් ඒක වෙනස් කරන්න ලෝකයේ කිසිම දෙවියෙකුටවත් බෑ. අපි හැමදාම කළේ අපේ අසාර්ථකත්වයට අනුන්ට ඇඟිලි දික් කරපු එක. ඒත් ඇත්තටම උනේ අනුන් අපිට ගහපු ගල්වලට වඩා අපි අපේම හිතින් මවාගත්ත බාධක නිසා අපි පරාජය වුණ එකයි. අපි දැන් බලමු අපිට ඉන්න මේ සතුරා අපි කොහොමද පරාජය කරන්න කියලා. යකඩයක් දිරන්නේ පිටතින් එන මලකඩ නිසා නෙමෙයි. ඒක ඇතුළෙම හැදෙන මලකඩ නිසයි. ඒ වගේමයි ඔයාගේ හිතේ තියෙන ඍණාත්මක සිතුවිලි නැමැති මලකඩ අයින් කරන්න ඕනේ ඔයාමයි. දැන් ඔයාහයි මේ සතුරව පරාජය කරන්නේ කොහොමද කියලා. ඒකට කරන්න ඕනේ එකම එක දෙයයි. ඒ තමයි විනය, ඩිසිප්ලින්. විනය කියන්නේ ඔයා කරන්න ආස නැති වුණා ජයග්‍රහණය වෙනුවෙන් කළ යුතුම දේ નિયમિત වේලාවට කිරීමයි. අදම පටන් ගන්න. හෙට කියන වචනය ඔබේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න. ඔයාගේ හිත කියයි තව ටිකක් නිදා ගන්න කියලා. ඒ වෙලාවට ඇඳෙන් බැහැලා වැඩ පටන් ගන්න. ඔයාගේ හිත කියයි මේක අමාරුයි කියලා. ඒ වෙලාවට එක පියවරක් හෝ ඉදිරියට තියන්න. දියුණුව තියෙන්නේ ඔයා ඉන්න සුව පහසු කලාපයෙන් පිටතයි. ඔයා අද ඔයාගේ සුව පහසුවට ආදරය කළොත් හෙට ඔයාට දුක් විඳින්න සිද්ධ වෙයි. නමුත් ඔයා අද කැපවීමෙන් වැඩ කළොත් හෙට මුළු ලෝකයම ඔයා දෙස බලා ඉඳීවි. හැඟීම් වලට වහල් වෙන්න එපා. කළ යුතු දේ નિયમિત වේලාවට කරන්න හිත හදාගන්න. අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්. සිංහයෙක් වනාන්තරයේ රජ වෙන්නේ ඌට වඩා ලොකු සත්තු ඉඳලත් නෙවෙයි. ඌ තමන් ගැන විශ්වාස කරන නිසායි. ඔයත් අද ඉඳන් අනුන් එක්ක තරඟ කරන එක නතර කරන්න. ඔයා තරඟ කරන්න ඕනි ඊයේ හිටපු ඔයා සමගමයි. ලෝකයේ දරුණුතම සටන තියෙන්නේ පිටත යුද පිටියක නෙවෙයි.
ඔයාගේ මනස ඇතුළෙමයි. ඒ සටනින් ඔයා දිනපු දවසට මේ ලෝකේ කිසිම බලවේගයකට ඔයාව පරාජය කරන්න බෑ. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න. එතන ඉන්නේ ඔයාගේ ලොකුම සතුරා වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ ලොකුම ශක්තිය වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්නේ ඔයාමයි. ඊයට වඩා අද අඟලක් හෝ ඉස්සරහට යන්න. ඔයාගේ ඇතුළේ ඉන්නේ සතුරාව පරාජය කරලා ඔයාගේ ඇතුළේ ඉන්න ඒ ශූරයාව අවදි කරන්න. එදාට ලෝකයේ කිසිම බලවේගයකට ඔයාව නතර කරන්න බැරි වේවි. ඔයාගේ ජයග්‍රහයි අනාගතයට මම සුබ පතනවා.